C major 7th එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. දැන් minus 7th එක. minus 7th එකේදී අනිවාර්යයෙන්ම වෙන්න අවශ්‍ය වෙන දේ තමයි C minor කියලානේ අපිට මුලින්ම එන්නේ. C minor නම් අනිවාර්යෙන් minor triad එක අපි play කරගන්න ඕනේ. C minor triad එකට අයිති වෙන්නේ C E flat G. මම මේ කියන්නේ root position වල C E flat G. ඒක අපි මේ clef එකම භාවිතා කරලා අපි ඉගෙන ගමු. දැන් මෙතන අපි natural ලකුණු කරලා තිබ්බේ C major එකනේ. මෙන්න මේක නැතුව E flat එක අපි එතන natural note එක මේ natural note එක නැතුව මේ semi breve එක මෙතන ලිව්වා නම් මේ natural note එක අමතක කරන්න. ලිව්වා නම් අපි මෙන්න මෙතන මේ clef මෙන්න මෙතන ඉර අපි දීලා තියෙනවා මුලින්ම flat කරලා තියෙනවා. එහෙනම් මේක read වෙන්න ඕනේ C E flat G. ඔන්න minor triad එක. C minor triad එක. පැහැදිලි? දැන් අපි C minus 7th එක හොයාගන්න ඕනේ. එහෙනම් 7 වෙනි note එක කොහොමත් වෙනවා නම් වෙන්නේ 7 වෙනි note එකනේ. ඒ කියන්නේ G එක note එක වෙන්නේ 5 6 7. මෙන්න මේ 7 වෙනි ඉරේ එන්නේ B එකක්. C minus 7th වෙනකොට පුතාලා වෙන්නේ අපි major 7th එකේදී B natural ගත්තේ. minus 7th එකේදී හොඳට මතක තියාගන්න minus 7th වෙනකොට වෙන්නේ B එක flat වෙනවා. අපි ඒකත් ලකුණු කරලා තියෙනවා මෙතන. එහෙනම් මෙතන semi breve එකක් ලිව්වට පස්සේ මොනවත් නැතුව නිකන් semi breve එක මෙන්න මේක නිසා එයා ඒ B note එක flat වෙලා තියෙනවා. එහෙනම් C minus 7th එක ඔන්න ලියා ගන්න. C E flat G B flat. C E flat G B flat. පැහැදිලි නේද? මොනවාරි ගැටලු තිබ්බොත් කමෙන්ට් එකක් විදියට දාලා අහන්න. මම මගේ ගුරු මුස්ටි නෑ පැහැදිලි කරලා දෙන්නම්. මේක ඔයාලා ටිකක් හරි නොතේරුම්කමක් එනවා නම් එන්නේ මේ වෙස්ටර්න් මියුසික් කියන දේ ඔයාලා පොඩි මේ ෆවුන්ඩේෂන් එකේ ඉඳන් හදාarලා නැතිකමට මම නමුත් ඔයාලට තේරෙන විදියට මම මේක එඩිට් කරගෙන අර එහෙම ඔය කට්ටියට තේරෙන විදියට තමයි මම මේ දෙන්නේ. ගොඩ දෙනෙක් සංගීත දන්නවා කියන ගොඩ දෙනෙක් නොදන්න වාඩමක් තමයි මේක. ගිටාර් ගහන්නම් වාලේ ගහනවා 7th නමුත් හරිය හඬ එන්නේ නැහැ. ඒ කට්ටියට ප්‍රශ්නයක් හරිය 7th එකක් තියෙනවා. මම 7th එකක් ගහුවා නමුත් හරිය හඬ එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? එයාලා 7th එක මොකක්ද කියලා දන්නේ නැහැ. ගොඩ දෙනෙක් දන්නේ නැහැ මං ගහන 7th එක මොකක්ද කියලා. දැන් ඔයාලට පැහැදිලි ඇති මේ minus 7th එක C E flat G B එක flat වෙන්න ඕනේ B flat. C E flat G B flat. ඔන්න C minor 7th එක. B flat කියන එක E එකක් flat වෙනවා නම් B එකක් flat වෙනවා නම් C triad එකේ C minor triad එකේ අනිවාර්යෙන් ඒක minus 7 එකක්. පැහැදිලිද? හරි අපි අහන්න ආවමු ඒකේ හඬ C minor 7th. පැහැදිලි? ඔය C minus 7th එකේ මෙන්න අපි ඉස්සෙල්ලා මෙතන ටච් කරේ B natural එන්න. නමුත් B natural නෙමෙයි අපිට C minor triad එකට අයිති වෙන්නේ B flat එක. එහෙනම් අපි flat eකට E first එකේ flat එකට ටච් කරගත්තා. මෙන්න minor triad එකේ අනිත් ටික. ඔන්න ඇහුණා C minus 700. පැහැදිලිනේ? C notes ටික අහගන්න. C E flat G B flat B flat C minus 7 chord එක. dominant 7th එකෙන් ආයි මං හම්බෙන්නම්. මේකේ ගැටලු තියෙනවා නම් පොඩ්ඩක් निराකරණය කරගන්න ඕනේ.